අම්මේ මේ අම්මේ මොකද චූටි බෙරිහන් දෙන්නේ? ඇයි දැන් මේ ෆෝන් එක රින්ගුවේ? එනවද කියලා බලන්න අම්මේ කෑනුගා. මොකයි එනවා කියලාද බලන්න කියන්නේ? ටිකක් හිමිහිට කතා කරන්න දන්නේ. ඔයා කටත් තියෙන සද්දෙයිනේ. මොකද සමන්ත මාම මේ පැත්තට එන්නේ? චූටි උඹ මොකද කරේ කියපන්. අම්මේ මට එන කැතඩක් කරානේ ඔය යකා. අප්පේ චූටි කරපු දේ කියපන්. මම ගිහලා මොනවාද මේ මනුස්සයත් එක්ක කතා කරන්න ඕනේ. අම්මේ ඔයාටත් බැරිද නිකන් ගෙදර නෑ වගේ ඉන්න? අප්පේ චූටි වරෙන් එළියට. අම්මේ අර ඉඳගෙන ඉන්නේ. ඔයා ගිහලා මොකක් හරි බයිරයක් ගන්නකෝ. මම විස්තරේ වාට කියන්නම්. අම්මේ හො යන්න එපා. ඇයි? අම්මේ ඔයා ගිහින් කතා කරාට කමක් නෑ. ඔතන ලොකු පටලැවිල්ලක් තියෙන්නේ. ගිහින් අහන්නකෝ. එයා කියන දේවල් වැඩි ගණන් ගන්න එපා. මං අම්මට ඇත්ත ඉස්තරේ කියන්නම්. ගිහින් කතා කරන්නකෝ. මං ඉන්නවා කියලා ඒවා කියන්න එපා. කේ ඔයාලා ගෙදර නැද්ද? ඔහොම ඉන්න තමන් තමයි මේ එනවා. අම්මේ මේ පොඩ්ඩක් එන්නකෝ. මොකද? අම්මේ ඔය සමන්ත මාමා කියන්නේ පැට්‍රෝල් කතන්දරයක් ගැන. ඔයා ඕක වැඩි අහන්න යන්න එපා. ඔතන වෙලා තියෙන්නේ ඔය සමන්ත මාමාගේ කාමරේ මොනවාදෝ මන් දන්නේ බෝතලයක් එක්ක මම දීපු පැට්‍රෝල් බෝතලේ මාරු වෙලා තියෙනවා. ඉතින් එයා හිතන් ඉන්නේ ඒව දුන්නේ මම කියලා. මොකක්? හරි මම ඇත්ත කියන්නම්කෝ. මම පැට්‍රෝල් බෝතලයක් වික්ක සමන්ත මාමට. උඹට කොහෙන්ද පෙට්‍රල්? හේ යම්මි. කොහෙන්ද